HM සිනමාවී ස්ටොරි හබ් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි සිනමා රසවින්දනයට ගෙන එන්නේ ලංකාවේ මුල් චිත්‍රපට 10 අතර තිබෙන නිදානේ සිනමාපටය පිළිබඳව. 1972 වර්ෂයේ තිරගත වූ නිදානය අධ්‍යක්ෂණය කරන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා. 1919 අප්‍රේල් 5 වන දින උපත ලැබූ ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ජාත්‍යන්තර ගෞරවයක් දිනාගත්තා. මෙතුමාගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබාගත් අත්දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වුණා. පැරණි දේවලට මා කුඩා කල සිටම ආසා කෙලෙමි. තාත්තාගේ මරණින් පසු මේ පාළු අඳුරු ගෙයි තනිවම පදිංචිවීමට මට අනුබල දුන්නේ මා තුළ වූ ඒ ගුප්ත ආසාවයයි මට සිතේ. රුස්ස අඹගස් කොස්ගස් වලින් පිරිච්ච වත්ත පුරා ඉරමුදුන් සමයමටත් කළුවර වැටෙන්න ඔන්න මෙන්න වගේ අන්ධකාරයි. ගේ ඇතුළෙත් අන්ධකාරයි. පාළු කාමර අවුරුදු ගණන් පරණ කළුවර බඩුමුට්ටු අහුමුලවල හිටි මළගිය සතුන්. ඔබට මතක ඇති මෙම දිබස් කාණ්ඩ. මතක නම් මම හිතනවා මම නිවැරදියයි කියලා. එදා මෙදා සිංහල සිනමාවේ බිහි වූ සිනමා නිර්මාණ අතරින් ප්‍රබල ස්ථානයක් ගත් චිත්‍රපටයක් ලෙස නිදානේ දක්වන්න පුළුවන්. නිදානේ සිනමාපටයට පාදක වන්නේ ජී.බී. සේනානායකයන්ගේ නිදානේ කෙටිකතාව. මෙහි තිර රචනය තිස්ස අබේසේකරයන්ගේ. මෙරට බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ නිදානේ බව අවිවාදිතයි. 1972 වසරේ දේශීය සිනමාව සම්බන්ධයෙන් සිදු වඩාත්ම විශිෂ්ටතම සිදුවීම කවරේදැයි යමක් විමසූ කල දිය හැකි හොඳම පිළිතුර එම වසරේ නිදානේ තිරගතවීමයයි සඳහන් කරන්න මම කැමති. මීළඟට අපි නිදානේ රංගනයට සහය දැක්වූ සිනමාවේදීන් පිළිබඳව විමසා බලමු. නිදානේ ප්‍රධාන චරිත දෙකක් වන විලී අබේනායක සහ අයිරින්ගේ චරිතවලට පනපවන්නේ ගාමිණී ෆොන්සේකා සිනමාවේදියාණන් සමඟ මාලනී ෆොන්සේකා සිනමාවේදිනියයි. මොවුන් දෙපළගේ රංගනය ඉතා විශිෂ්ටයි. ලස්සන උපන් ලබ දෙකක් තියෙනවා. මම බෙල්ලේ තියෙනවද කියලා. ඔයාව කසාද බඳින්න. මීට අමතරව ජූලියස් ලෙස සමන් බොකලවල, ජුආනිස් ලෙස ප්‍රැන්සිස් පෙරේරා, දොස්තර ලෙස මාපා ගුණරත්නත්, අයිරින්ගේ මව ලෙස ශාන්ති රේකාත්, දොශ්‍රී ලෙස ටිලිෂයා ගුණවර්ධනත්, දියෝනිස් ලෙස තිලකසිරි ප්‍රනාන්දුත්, විලීගේ පියා ලෙස ජේ.බී.එල්. ගුණසේකරත්, නැනී ලෙස තලතා ගුණසේකරත්, ගුරුන්නාන්සේ ලෙස කුමාරසිංහ අප්පුහාමි, පිලීගේ සහෝදරයා ලෙස කේ.එල්. කොරනේලිස්, සිල්වා ලෙස විජේරත්න වරකාගොඩ, පී.ඒ. ලෙස බැරි වයිටින්ටන්, ස්ටැන්ලි ද සිල්වා, රොබේකා අගොල්ඩා, ශාන්ත රාමනායක, කල්යාණී රාමනායක, ක්‍රිස් ග්‍රීට්, ඇන් ග්‍රීට් යන සිනමාවේදීන් නිදානයට රංගනයෙන් දායක වුණා. අයිරින් විලී අබේනායක වැනි රළු මිනිසෙකු සමඟ විවාහ වන්නට තීරණය කිරීම පසුපස හේතු ගණනාවක් තිබුණා. අයිරින්ගේ වචනයම කිවහොත් විලී අබේනායක තරමක් වයස කොණ්ඩේ තැන තැන පැහුණු කෙනෙක්. එයින් පැහැදිලිවම හැගෙන්නේ තාරුණ්‍යය පියමංකර ගොස් ඇති විලීට අයිරින් කැමති නැති බවක්. අයිරින්ට හිටියේ තම මව පමණයි. ඇයගේ පියා මිය ගිහින්. ඔවුන් ජීවත් වූ නිවසද අයිතිව තිබුණේ ඇයගේ මවගේ සවිරන්ට.
බැලූ බැල්මට ඔවුන්ට ජීවත්වීමට ආදායමක් ලැබෙන බවක් නම් පෙනුනේ නැහැ. එයට හේතුව ඔවුන්ගේ ජීවිතය පරයානැගෙන දරිද්‍රතාවය ගින්න. විලී අබේනායක ප්‍රභූවරයෙක්. ඔහුට විශාල ධනස්කන්ධයක් තිබුණා. ඇතැම් විට අයිරින් විලියට කැමති වෙන්නට ඇත්තේ ඔවුනගේ ජීවිත විලීගේ ධනස්කන්ධයෙන් ගොඩ එන්නට හැකිවේවී ඇයි සිතා වන්නට පුළුවන්. විලී විශාල ණයගොඩකට පැටලී ඇති බවක් නම් අයිරින් දැනගෙන හිටියේ නෑ. අනෙක් අතට අයිරින්ව විලී විවාහ කරගන්නට යන්නේ වෙන යම් කරුණක් නිසා බවද අයිරින් දැනගෙන හිටියේ නෑ. දෙදෙනාම දෙදෙනා රවටාගෙන ඇති බවක් වෙනුණා. ජී.බී. සේනානායක තම කෙටිකතාව ලිව්වේ. එය මතු යම් දිනක චිත්‍රපටයක් කරාවේ සිහිනකින්වත් සිතා නොවන්නට ඇත. ඔහුට අවශ්‍ය වූයේ විලී අබේනායකගේ ආත්ම කතනය විලීට දැනෙන ලෙස පැවසීමයි. ජී.බී. සේනානායකයන් විලී ගැන කියන්නට උත්සාහ ගත්තද ලෙස්ටර් ජේම්ස්ගේ චිත්‍රපටය තුළින් විලී අබේනායකගේ චරිතය අභිබවා නැගී සිටියේ විලී නොව අයිරින් හා අයිරින්ගේ සිත තුළ ඇති නොසන්සුන්තාවයි. මටත් නොකිය හදිසියෙන්න තරම් මොනවද සිද්ධ වුනේ? කියන තරම් දෙයක් සිද්ධ වුණේ. ජී.බී. සේනානායකයන්ගේ කෙටිකතාව කියවන පාඨකයාත් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයාත් විලීගෙන දන්නා තරම්වත් අයිරින් විලීගෙන දැනන් හිටියේ නැහැ. අඩුම වශයෙන් එම පාඨකයා හා ප්‍රේක්ෂකයා අයිරින්ගෙන දන්නා තරම්වත් අයිරින් දැනන් හිටියේ නැහැ. තමා විශාල රැවටීමකට හසු වී ඇති බවක්වත් අයිරින් දැනගෙන හිටියේ නැහැ. විතරයා ඌව පළාතේ තියෙනවා පැරණි දේවාලයක්. කැලේ මැද්දේ. බොහොම හාස්කම් තියෙන තැනක්. මම ඔයා කසාද බඳින්න ඉස්සෙල්ලා එතනට බාරයක් වුණා. පැත්ත එක්ක ගිහින් බාරේ නිදාස් කෙරුවාම ඔක්කොම හරියාවි. හැබැයි කාටවත් කියන්න එපා. අපි අනිත් උදේ පාන්දරින්ම යට පිටත් වෙලා යමු. මොකටද පරක්කු කරන්නේ? එතකන් ඔයා කිලුට ඉඩියොත් හොඳයි. මාන්න සැප සම්පත් බලාපොරොත්තුවෙන් පැමිණු අයිරින්ට සිදුවයේ පැටලුණු නූල් බෝලයක් තුළ තවත් පැටලී යන්නටයි. විලී පිරීගෙන එන රදනවාදයේ සංකේතයක්. ආර්ථික වශයෙන් මෙන්ම මානව සම්බන්ධතා කෙරෙන් විසිරී ගිය පවුලක හුදෙකලා සමාජිකයෙක්. ජූලියස් අධිරාජ්‍යවාදී සුද්දන්ට මිත්‍රව ගැතිව හිද ජාතික දීනත්වය කෙරෙන් යැපෙන්නේ. අලුතින් විහිව ධනවාදයට හාවෙමි. කදලයන් වශයෙන් පෙර බුද්ධිවිදි සමාජ බලයද ධනවාදී සමාජ රටාව තුළ විදි නම් විලී මේ සමාජ විපර්යාසයට මුහුණ දිය නොහැකිව අනාථ වූ. අනාථ බව නිසාම ඔහු මනසින් ඉතා දැඩි වූයේ. මේ හාස්කම සිද්ධ වුණේ මගේ වෙදකමට වැඩිය. අයිරින්ගේ හේතුකම. නිදානයේ සිනමා වෘත්තාන්තය ආකාර කිහිපයක් ඔස්සේ බැලිය හැකි. නිදානය එක් ආකාරයකින් ධනවාදයෙන් දූෂණයට පත් මිනිසාගේ කතන්දරයත් ධනවාදය තුළ සියලු වටිනාකම් මුදලින් තීරණය වුණු බවත් කියා දෙන්නක්. සියලු පුරුෂාර්ථ ධනය හා බැදුණා. විලීගේ බිරිඳ අයිරින් ඔහුගේ ජීවිතයේ සෑම ලස්සනක්ම විවාහය වැනි සෑම මානව සබඳතාවක්ම මිනිස් භාණ්ඩයක් බවට පත්ව ඇති බැවින් ඒවා ධනවාදී පරමාර්ථ සමග විනාශ වී යන හැටි නිදානයේ සිනමාපටයෙන් කලාත්මකව ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂකවරයාට හැකි වුණා. නිදානය අනෙක් අන්තයෙන් එක්තරා පුද්ගලයෙකුගේ අංග සම්පූර්ණ චරිතාපදානයක්. සිතේ ඇතිවන චෛතසික හා සම්බන්ධ රෝගය ඔහුගේ මේ අවාසනාවන්ත ඉරණමට හේතු කාරණාවක් වන්නට වුණා. විලී එබඳු තැනැත්තකු වන්නට මේ නිවසේ හුදකලාව පාළුව හේතුවක් විය හැකි වනවා සියම ඔහුගේ මේ ගුප්ත බව පෙන්වන්නේ සිනමාපටය ආරම්භයේදීම වාචික හා දෘශ්‍ය වශයෙන් ගෙන එන තොරතුරු ඔස්සේය. නිදානයේ සිනමාපටය සංඥාර්ථවාදී වීමනක් ලෙස බලන කල විලී අබේනායක යනු
යටත් විජිත විශිෂ්ඨාචාරය තුළ මුළුමනින්ම පාහේ හැදී වැඩුණු පුද්ගලේ. ඔහුගේ ඇදුම් යුරෝපී එක. ඒ ඇදුම් විසින් ශික්ෂිත ගමනබිමන හැසිරීම යුරෝපීයන්ගේ ආචාර සමාචාර විදි සමහර දර්ශනවල රූපරාමුවෙන් මධ්‍යයට එනම් මැනවින් මදිල්වද සපත්තු අපට පෙන්වන්නේ යුරෝපීයත්වය ස්වදේශික ශරීරය මත දරා සිටින මිනිසෙක්. විලී පිළිබඳව සිනමාපටය ප්‍රථමවරට ගෙනෙන අවස්ථාවේදී ඔහු කෙබඳු ආකාරයක පුද්ගලයකුදැයි වටහා ගැනීමට ප්‍රේක්ෂකයාට හැකිවනවා. එක්තරා අවස්ථාවක විලී නිදංගලක් සත්‍යයක් දැයි බැලීමට යන රූපරාමුවක් ප්‍රේක්ෂකයාට ගෙනෙනවා. වනය තුළ රූස්සගස් එකිනෙකට ගැටීමෙන් නැගෙන ශබ්දය සුළගේ හඩ ගල් කොලේ වූ ගුප්ත සලකුණු මෙම ස්ථානයේ ඇති ගුප්ත කාලු හොඩ කලා බව නිරූපණ කරන සාධකයි. පසුබිම් සංගීතය මේ වඩාත් ක්‍රීව කරනවා. ඉතින් නිධානය ගන්න දෙන බිල්ල විදියට තමන්ගේ බිරිදව ඝාතනය කරන විරි අබේනායකගේ පාපොච්චාරණය දැක්වෙන නිධානය චිත්‍රපටය පේමසිරි කේමදාසයන්ගේ සංගීතය සමඟ වඩාත් ජනප්‍රිය වෙනවා. කඩවුණු පොරොන්දුවෙන් ඇරදුණු ශ්‍රී ලංකාවේ සිනමාව මේ වෙද්දි කාලයක් තිස්සේ විවිධ තේමාවන් ඔස්සේ චිත්‍රපට මගින් ලක්ෂ ගණනාවක් රසිකයන්ගේ හදවත් ස්පර්ශ කරන්නට සමත් වුණා. ලංකාවේ චිත්‍රපට ඉතිහාසය ඇතුළු ජාත්‍යන්තරයට පවා පයතියපු අග්‍රගන්නේ නිර්මාණ වගේම වාණිජ පරමාර්ථයෙන් හදපු බාලතත්වයේ චිත්‍රපට බිහිවුණේ නැතිවම නොවේ. නිධානයද එදා චිත්‍රපට කලාවේ ස්වර්ණමය සලකුණක් ලැබුවක් ලෙස දක්වන්න පුළුවන්. ඉතින් නිධානය චිත්‍රපටය නරඹන්න වගේම තවත් මුලනි චිත්‍රපට කතා දැනගන්න HM සිනමූවී ස්ටෝරි හබ් සමඟ රැඳී සිටින්න.